අද අපි කතා කරන්න යන්නේ අපේ කිලිය ආශ්‍රිතව ඇති වෙන පුළුවන් අධික වේදනාවක් සම්බන්ධ තත්ත්වයක් ගැන. මේකට හේතුව විදිහට මෙන්න මේ ප්‍රදේශයෙන් ආරම්භ වෙලා මේ විදිහට අපේ ශ්‍රෝණිය දිගේ පහළට ඇවිල්ලා අපේ මේ හිප් ජොයින්ට් එක ක්‍රොස් කරලා මෙන්න මේ ප්‍රදේශයට සම්බන්ධ වෙන මාංශ පේශිය ඇති. මේ මාංශ පේශියේ ඇති වෙන තදභාවයක් නිසා තමයි මේ කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ තත්ත්වය විතරක්ම නෙමෙයි අතරම මේකට හේතුව. නමුත් මේ තත්ත්වය නිසාත් මේ අපේ මේ කිලිය ආශ්‍රිතව මේ අධික වේදනාවක් කියන මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කතා කළොත් එහෙම මේකෙදි අපිට එන ගොඩක් පේෂන්ට්ලා කියන දෙයක් තමයි එයාලට ඒ කියන්නේ මේ කියන පේන් එක ඇති වෙන එක. කිලිය ආශ්‍රිතව මේ ලොකු පේන් එකක් ඇති වෙන එක. ඊට අමතරව කකුල උස්සනකොට තමයි මේ පේන් එක ගොඩක් වැඩි වෙන්නේ. සහ එයා ඒ කියන්නේ හිතන්න මොකද ඇඳකට නගිනකොට වාහනයකට නගිනකොට මේ පේන් එක මේ මතුවෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙනම් හැබැයි වාහනයකට නගිනකොට මේ වාහනේට එක පැත්තකින් නගිනකොට මේ පේන් එක එන්නේ නැහැ. එයාලා කියනවා අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒක සම්බන්ධ යාලගේ කියන්නේ තියෙන පැත්ත කියන්නේ වම් පැත්තේද දකුණු පැත්තේද මේ පේන් එක තියෙන කියන එකත් එක්ක මේක වෙනස් වෙනවා. සමහරවිට දෙපැත්තෙම තියෙන වෙන්නත් පුළුවන්. මේ විදිහට මේක වෙනස් වෙනවා ඇත්තටම. මේ කියන කන්ඩිෂන් වලින් තමයි මේ තත්ත්වෙ ඇත්තටම අඳුර ගන්නත් පුළුවන් වෙන්නේ. එතකොට මේකෙදි මේකට අපි හේතු කතා කළොත් එහෙම මම මේ කිව්වා මේ මසල් එක. මේ මසල් එකේ කියන්නේ මේ මෙතනට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ විදිහට මේ කියන කෙනා ගොඩක් කල් එක දිගට වාඩිලා හිටියොත් එහෙම. එතකොට මේ මසල් එක මේ විදිහට කෙටි වෙලාම තියෙන කාලය ගොඩක් වැඩිනේ. ඉතින් මේ විදිහට අවුරුදු ගාණක් වාඩි වෙලාම ඉන්න විදිහේ රැකියාවක් කරන කෙනෙක් නම් එතකොට අනික එක කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්නවා නම් එතකොට ඒකේ එක පැත්තක වැඩිපුර තද වෙන ගතිය එනවා. එතකොට මේ වගේ තත්ත්ව නිසා මේ මං කියන මේ මාංශ පේශිය තද වීමට ලක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලට වඩා ටිකක් ලොකු වැඩක් කරගෙන හිතන්න ලොකු හයික් එකක් ගියා කියලා. ඒතර ඒ වෙලාවේ මේ කියන මසල් එකට එන ප්‍රෙෂර් එක ඇත්තටම වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයකදී මේ කියන මේ ලොකු පේන් එකක් එන්න පුළුවන්. මීට අමතරව මේ අපි කරන කියන්නේ එදිනෙදා කරන වැඩවලදී වැරදි ඉරියව්වකින් මොකක් හරි කරලා සහ සාමාන්‍ය ස්පෝර්ට් රිලේටඩ් ක්‍රියාකාරකම් වලදී මේක එන්න පුළුවන් ඇත්තටම. මේ කියන තත්ත්වයකදී ඇත්තටම මේ කිලිය ආශ්‍රිත මේ එන පේන් එක මේ කියන තත්ත්වයෙන් විතරක් නෙමෙයි කියවෙන්නේ. ඉතින් මේ කියන කියන්නේ මේක හේතු ගොඩක් තියෙන බලන්නේ. මේ හේතු අතරින් ඇත්තටම තියෙන මේ මම කියන මාංශ පේශිය තදවීමක් නිසාද මේ පේන එක ආවේ කියන එක හරියටම අඳුරගෙන මේක හරි ඇසස්මන්ට් එකක් කරලා ඒ හරහා මේක සම්පූර්ණයෙන්ම හොද කරන්න ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් වලින් ඇත්තට මේකට මේ පේන එක සම්පූර්ණයෙන්ම හොද කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්.